සියලු දෙනාටම අපි බලමු කොහොමද නිවැරදිම ලයිට් බොක්ස් එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ස්ක්‍රීන් ප්‍රින්ටිං කලාවේ තියෙන වැදගත්ම උපාංගයක් මේ. මේක නැතුව අපිට මේ කලාවේ මොනම දෙයක්වත් කරගන්න බෑ. හිරු වලින් කරගන්න පුළුවන් කියලා තියෙනවා. අපිත් කරලා තියෙනවා. නමුත් යම් යම් මත තියෙනවා. ඒක කොච්චර කරත් එහෙම දේශීයෙන් කරන්න බෑ කෙනෙකුට. ඒක කාලගුණ තත්ත්වය ඒ වෙලාවේ තියෙන සියලු දේවල් බලපාන නිසා අපි ඊට වඩා සරල ක්‍රමයක් හැටියට තමයි ලෝක නිර්මාණලා තියෙන්නේ මේ ලයිට් බොක්ස් කියන කලාව. එතකොට ලයිට් බොක්ස් එකක් හරියට නිර්මාණය කරලා කොහොමද අපිම අපේ නිර්මාණ සකස් කරගන්නේ. ඒ කියන්නේ උදාහරණයක් මේ ලයිට් බොක්ස් එකක් තුලින් අපිට පුළුවන් මේ වගේ නිර්මාණයකට යන්න. එතකොට මේ જાති එකක් මුලින් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කිමිකල් දාලා අපිට ඕන කරන ඩිසයින් එක අපි මේ ලයිට් බොක්ස් එක තුලින් අපි නිර්මාණය කර ගන්නවා. එතකොට මේක තමයි අපි ස්ක්‍රීන් පේන්ටිං කරනකොට අපිට අදාළ ඩිසයින් එකක් හැටියට රෙදි මත පින්තාල් කරගන්න භාවිතා කරන්න. එතකොට අපිට පුළුවන් මේක දැන් මේවා අපිට ඕන තරම් මේ වගේ නිර්මාණ අපිට කඩෙන් මිලදී ගන්න ඕන තරම් අය ඉන්නවා. විකුණන්න අය ඕන තරම් ඉන්නවා. එක එක මිල ගණන් යටතේ එක සයිස් අනුව අපිට මිලදී ගන්න පුළුවන්. එතකොට අපිට මේවකක් ගන්නකොට අපිට ලයිට් බොක්ස් එක අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක මාකට් එකේ අපිට කිව්වා අපි ඩිසයින් එක දුන්නාම ගන්න පුළුවන්කම තියෙන නිසා. නමුත් අපිට ඕන කරන්නේ අපේ නිර්මාණ අපි තෝරා ගන්න අපේම නිර්මාණ අපි කොහොමද ගෙදර ඉඳන් සාකස් කරගන්නේ. එහෙමනම් අපිට මේ ලයිට් බොක්ස් එකක් කියන එක අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් ලයිට් බොක්ස් එකක් හදන්න අපි ඇත්තටම මේ දැන් මගේ මේ තියෙන සාමාන්‍ය තත්ත්වය කියන්නේ හුරු බුහුටි ලයිට් බොක්ස් එකක් අඩි 2 ටියුබ් ලයිට් එකකින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේකට ටියුබ් ලයිට් 3ක් පාවිච්චි කරලා තියෙනවා. මේක අඟල් 16ක් පරලා දාලා තියෙනවා. අඟල් 14ක් වාගේ උස තියලා තියෙනවා. ඉතින් ඒක අපි ඒ අනුව සකස් කරගත්තු වීදුරු දාලා අපිට නිර්මාණය කරගත්තු ලයිට් බොක්ස් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට මේ යෝජනා කරන්නේ අපි දැන් විශාල මුදල් දීලා අපි අපේ ඩිසයින් කඩින් මිලදී ගන්නවට වඩා හරිම සාර්ථකව අපිට පුළුවන් මේ විදිහට ලයිට් බොක්ස් එකක් හදලා අපේ නිර්මාණ අපිම කරගෙන අපේ සාරියට අපේ ෂර්ට් එකට වෙන්න පුළුවන් අපේ ඇඳුමකට වෙන්න පුළුවන් වෙන ඕනම ඩිසයින් එකක් උදාහරණයක් තවත් සරල වෙනවා නම් මරණ දැන්වීමක් හරි අපිට print කර ගන්න නම් අපිට මෙවැනි එකක් ප්‍රයෝජන ගන්න ඔව් දැන් අපි එතකොට අපි මේකෙන් නිර්මාණය කරගන්න ඩිසයින් එක තමයි අපි අර මුලින් කතා කරගත්තු අපිට ඕනම කරන රෙදි මත පින්තාලුවේදී අපිට ඒ අදාළ මේ කැටගරි වලට අපිට print කරගන්න අපිට ඕන කරන ඩිසයින් හදාගන්න ප්ලේසින්ම මේකෙන් තමයි කරගන්නේ. ඉතින් අපි අපි දැන් ඔයාලට මේක දැන් මේ විදිහට YouTube එක හරහා වෙන්න පුළුවන් වෙනත් ක්‍රමයකින් ඔයගොල්ලන්ට මේක සරලව කියලා දීමේ පොඩි අපහසුතාවයක් තියෙනවානේ. එතකොට අපිට මේකට සිද්ධ වෙනවා අපි එක්ක මොකක් හරි ක්‍රමවේදයක් හදාගෙන ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරගෙන මේක කොහොමද නිවැරදිම ක්‍රමයට හදලා දෙන්නේ. දැන් මට මේක වාට මෙච්චරක් මෙහෙම කරන්න අර එහෙම කිව්වට කරගන්න බෑ. ඒ නිසා තමයි අපි ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මෙහෙම ලයිට් බොක්ස් එකක් හදාගන්න නිවැරදි දැනුම අවශ්‍ය නම්. ඒතකොට මේක කෙමිකල් දාලා එක්ස්පෝස් එක දාලා මේ print එකක් මේ ඩිසයින් එකක් එළියට ගන්න තැන දක්වා ඒක රෙද්දට print out කරන තැන දක්වා ඉතාලම සරලවම කියලා දෙන්න තමයි මගේ එකම අදහස තියෙන්නේ. මේකෙන්ද මට කවුරුත් හිතන්න එපා මේක මුදල් පස්සේ දුවන්න හදන කතාවක් කියලා. මේක ඉතාලම ඔයගලන්ට තේරෙයි මේ මාතෘක යම් මොහොතක් කතා කරන්න ලැබුණොත් මේක කොහොමද කරගන්නේ කියන එක. අපි මගේ එකම මේක තමයි ඔයගලන්ට මේ ලයිට් බොක්ස් එකක් කොහොමද නිර්මාණය හදාගෙන ඒකෙන් print එකක් මේ කෙමිකල් එක හරහා එක්ස්පෝස් එකක් දාලා print එකක් දක්වා කියලා ඒක රෙද්දකට පින්තාව කරගන්නේ කොහොමද කියන තැන දක්වා තාම සරලව කියලා දෙන එක තමයි එකම අදිෂ්ඨානය තියෙන්නේ. මේක කවුරුත් කියලා දෙන්නේ නැති දෙයක්. නමුත් මම කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මම මගේ WhatsApp නම්බර් එක දාන්නම්, ෆෝන් නම්බර් එක දාන්නම්, කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා අහන්න තොරතුරු බය නැතුව හරියටම නිවැරදිම ක්‍රමයට මේක හදන්න ඇති අපි කතා කරලා මම පැහැදිලිව කියලා දෙන්නම්. එහෙනම්